අපි යන්න හදන්නේ ගිහලා ස්නෝක්ලින් කරලා පොඩි ෆන් එකක් දාලා එන්න. බෝට් එකේ ප්‍රිසන් අයිලන්ඩ් ආවා. ශාක්ලා ඉන්නකෝ හැබැයි ශාක්ලා දැක්කේ නැහැ. ඉබ්බෝ නෙමෙයි කැස්බෑව දැක්කා. අපි ස්නෝක්ලින් කරන්න හදන්නේ නිලාවෙලි වල තියෙනනේ පරවිදූපත. ඉතින් පරවිදූපතේ පොඩි ස්නෝක්ලින් රවුන්ඩ් එකක් යන්න හදන්නේ. එතන ඉන්න ශෂිනී මම දෙන්නම අපිට මෙහාපු තව ගෲප් එකක් හම්බුණා. ඉතින් මේ දෙකොල්ලත් එක්ක එකතු වෙලා තමයි අපි යන්නේ. එතකොට ටිකට් එකේ ප්‍රයිස් එක පොඩ්ඩක් අඩුයි. කවුන්ට් එක වැඩි වෙන තරමට අතන වනජීවියෙක්ගෙන් ගන්න තියෙන ටිකට් එකේ ප්‍රයිස් එක අඩු වෙනවා. ඒක නිසා ඔක්කොමලා එකතු වෙලා වනජීවික ටිකට් එක දැම්මා. මේක බෝට් එක රුපියල් 8000ක් වෙනවා. ගිහින් එන්න 7 දෙනෙක්ට. ඉතින් ඒක නිසා මේ කට්ටිය දෙකට බෙදලා බෝට් එකක් ගත්තා. එතකොට ගාන චුට්ටක් අපිට අඩු වෙන නිසා ඉතින් එහෙනම් පොඩි බජට් ඔප්ෂන්ස් ටිකක් එක්ක තමයි මේ මැච් කරගත්තේ. අපි දිනක් ටිකක් ඉන්න වුණා මෙතන. හත් එකට වෙලා කට්ටිය පොඩ්ඩක් එනකම්. කොහොමද දැන් අපි යන්න හදන්නේ ගිහලා ස්නෝක්ලින් කරලා පොඩි ෆන් එකක් දාලා එන්න. පරවිදූපතේ බලමු ජර්නි කොයි වගේද කියලා. බෝට් එකේ ප්‍රිසන් අයිලන්ඩ් ආවා. ඇවිල්ලි වෙලා ඉස්සලා ගොඩක් ඉන්නවා. කවදාවත් ගොඩක් ඉන්නවා. මාරම වයි. මේකෙත් ඒ වගේ මේ පැත්තේ අයිලන්ඩ් එකේ දෙපැත්තේ ස්නෝක්ලින් කරන්න පුළුවන්. මේකෙදි ස්පෙෂලි එයාලා කියන දේ තමයි අයිලන්ඩ් එකේ ඇතුල් පැත්තට වෙන්න. ඒ කියන්නේ බේ එක ඇතුල් පැත්තට වෙන්න තමයි අපි ස්නෝක්ලින් කරන්න ඕනි කියලා කොරල් පර ඊට පස්සේ මාළු ෂාක්ස්ලා ඊට පස්සේ කැස්බෑවේ වගේ දේවල් බලන්න ඕන. මොකද මේ පැත්ත ගයිඩ් කෙනෙක් එක තමයි හැමතිස්සෙම යන්න කියන්නේ. ගැඹුරු තැන් එහෙම තියෙන නිසා. හැබැයි අනිත් පැත්ත අපිට තනින් ස්නෝක්ලින් කරන්න පුළුවන්. රෙස්ට්‍රික්ෂන්ස් නැහැ.
ස්නෝක්ලින් සෙෂන් එකක් තිබ්බේ. අයිලන්ඩ් එක පැත්තෙන් ගත්තොත් අයිලන්ඩ් එකේ මම කලින් පෙන්නුවා වගේම දෙපැත්තෙම ස්නෝක්ලින් කරා. මෙතන මෙහෙම එක රවුමක් ගිහිල්ලා ආවා. මේ පැත්තෙත් තව රවුමක් ගිහිල්ලා ආවා. කොහමද ওই දෙකම එකතු වෙලා ස්නෝක්ලින් සෙෂන් එක ඉවරෙද්දී සාමාන්‍යයෙන් පැය දෙකකට ලඟ වෙන්න වගේ එකමාර දෙයක් විතර ඒ සෙෂන් එක යනවා. ලස්සන මාළු සෙට් එකක් දැක්ක. ඊට පස්සේ ෂාක්ලා ඉන්නකෝ. හැබැයි ෂාක්ලා දැක්කේ නෑ. ඉබ්බෝ නෙමෙයි කැස්බෑව දැක්කා. ඒ වගේ ලස්සන මේ දේවල් ටිකක් දැක්කා. as a whole හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක්. බලමු ඩයිවිං කොහොමද කියලා නිලාවැලි වල වෙන වීඩියෝ එකක්.